Hello guys, කොහොමද ඉතින් කතා කරන්නේ කොහොමද Photoshop ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඔයාලා ඉතින් නැති Adobe යමගම විසින් තම ෆෝන් එකට Photoshop ඉන්ස්ටෝල් කරගන්න නැති කියලා. ඉතින් අද කතා කරමු කොහොමද මේක හරියටම කරගන්නේ කියලා. වීඩියෝ වලට කලින් පාද subscribe button එක click කරලා bell icon එක all දාලා තියන්න. එහෙනම් අපි යන වීඩියෝ එකට. ඉතින් මම අද කරන software එක Photoshop නන්නේ. Photoshop එකේ තියෙන හැම tool එකක්ම අපිට මේ වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් ඇප්ලිකේෂන් එකේ බලන්න පුළුවන්. ඒ වගේම අපිට යූස් කරන්න පුළුවන්. මේක Android, Windows, iOS ඒ ඔක්කොටම සපෝට් කරනවා. ඉතින් වීඩියෝ එක ගිහින් බලමු මේක කොහොමද හරියටම කරගන්නේ කියලා. හරි ඉතින් එකටම ඔයාලා වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕන. මම Chrome වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන සර්ච් කරන්න Photopia කියලා. ඊට පස්සේ මේ විදිහට බලන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් ඊළඟට Softonic කියලා වෙබ්සයිට් එකේ තියෙන Photopia APK for Android download කියලා ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාලව ගෙනියන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතන කොළ පාට පෙන්නන free download කියන icon එක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ පුංචි ඇඩ් ප්ලේ වෙලා ඔයාලව මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා ආපහු. ඔයාලා මෙතන දෙනවා free APK download කියලා. ඊට පස්සේ ආපහු මේ වගේ එකක් ඇවිල්ලා ඔයාලා මෙතන cancel කියන එක දෙන්න. ඊට පස්සේ load වුණාට පස්සේ ඔයාලා මෙතන බලන්න ඕන your download has started කියලා. මේ වගේ පෙන්නයි ඔයාලට. මගේ මෙතන download again කියලා පෙන්නන්නේ. මම කලින් මේ file එක download කරලා තියෙන නිසා ඔයාලට මෙතන පෙන්නන්නේ download කියලා. ඔයාලා download කියන එක click කරගන්න. download ලා ඉවරනාට පස්සේ ඔයාලගේ තියෙන file app එක open කරගන්න. ඔයාලගේ phone එක මොන වගේ ෆෝන් එකකට මේ ෆයිල් ඇප් එක තියෙනවා. ඔයාලා පොනල් මෙහෙම බලන්න ඕන ෆයිල් මැනේජර්. ඒ වගේ ෆයිල් වලින් මොකක් හරි එහෙම ඔයාලට බලන්න පුළුවන්. ඒක ඔයාලා ක්ලික් කරගෙන මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි ඒක ඕපන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් ක්ලික් කරගන්න ඕන ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එක. ඊට පස්සේ මේ විදිහේ ගොඩක් ෆයිල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් තෝරගන්න ඕන Photopia 10 APK කියලා ඔයාලා ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා ඔයාලව. ඔයාලා මෙතෙන් දෙන්න ඕන install කියන එක ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ ඔයාලට බලන්න පුළුවන් Photopia was installed කියලා කියන්නේ. ඔයාලා ෆෝන් එකට දැන් Photopia කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්න. හරි ඉතින් දැන් අපි මේක ඕපන් කරලා බලමු මේක කොහොමද සෙටින් හදන්නේ කියලා. Photopia ඇප්ලිකේෂන් එක පළවෙනියෙන්ම ඕපන් කරද්දි මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලගේ ෆෝන් එකේ home screen එක අනිවාර්යයෙන්ම application එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මෙතනින් ගොඩක් tool බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන පළවෙනියෙන්ම දෙන start using Photopia කියන tool එක මේ විදියට black screen එකක් අවිල්ලා ඔයාලා වෙන මේ ස්ටේමේජ් එකට ඔයාලා ගෙනියනවා. හරි ඉතින් මේ විදියට තමයි ඔයාලා open වෙන්නේ. ඔයාලට මෙතන ගොඩක් tool බලා ගන්න පුළුවන්. මම පළවෙනියෙන්ම new widget කියන එකට touch කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලා මෙතන කැමති cover art එකක් thumbnail size එක ඒ වගේ ඔයාලට කැමති දේවල් දුන්න හැකි. මම මෙතනින් free page cover කියනවා දෙනවා. ඊට පස්සේ මේ වගේ ඔයාලට බලන්න පුළුවන් Photoshop වගේම හැමදේම තියෙනවා. layer icon එක පව ඔයාලට බලන්න පුළුවන් තියෙනවා. ඉතින් මේ වගේම තමයි මේ තියෙන්නේ අපි වෙන project එකක් open කරගද්දී. තියෙනවා ආසපතන tool එක තමයි මේකේදී ඔයාලා ගොඩක් template බලලා golden text effect office glass logo ඒ වගේ ගොඩක් template ඔයාලට බලා ගන්න පුළුවන්. මම නිකමද මෙතනින් office room logo කියන එක ක්ලික් කරලා පෙන්නන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා ගෙනියනවා කැමති template එකක් එබුවට පස්සේ ඔයාලා මෙතෙන් දෙන්න ඕන photopia.com කියන එක. හරි ඉතින් අපව මේ විදිහට load වෙලා ඔයාලව new project එකකට ඒ කියන්නේ වෙන project එකකට ඒක තියෙන PLP එකක් විදිහට ඔයාලා open වෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි open වෙන්නේ. අපිට මේවා කැමති විදිහට edit කරගත්තා හැකි. ඉතින් ඔයාලට වීඩියෝ එකේ තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ එකක් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් බටන් එක ප්‍රෙස් කරලා අපේ channel එකට දිගටම දෙන්න පාදස. රොබට ක්ලික් කරලා බෙල් එකත් ඕල් දාලා තියන්න. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම good bye.